Hi, welcome to my YouTube channel. ඔන්න මම අද වීඩියෝ එකක් අරන් එනවා අපේ කැම්පස් එකේ තිබ්බ වෙසක් කලාප ගැන වගේම අපි බදුල්ලේ හදපු කූඩුව ගැන විස්තර. ඒ කියන්නේ කූඩුව හැදුනේ කොහොමද? ඒ ඔක්කොම ටික මේ වීඩියෝ එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපි බදුල්ලේ හදපු කූඩුව. ඒක අඩි 10ක වගේ කූඩුවක්. මේ ඒ වැඩ පටන් ගත්ත මුල් දවස්වල ඒකේ ස්ට්‍රක්චර් එක පේන විදිහ මේ වීඩියෝ එක දිගටම බැලුවොත් අපේ කැම්පස් එකේ තිබ්බ අපේ ජූනියර්ස්ලා හදපු වෙසක් කූඩු ටිකත් ඔයාලට මේ වීඩියෝ එකේදී බලා ගන්න පුළුවන්. එහෙනම් දිගටම මේ වීඩියෝ එක බලාගෙන ඉන්න. ඉතින් මේ ඇවිල්ලා පස්වෙනි මාසේ 29 වෙනිදා එදා හවස් වරුවේ තමයි මම වෙසක් කුඩුව හදන තැනට ගියේ. ඉතින් අපේ කට්ටිය වෙසක් කුඩුව හදන්න පටන් අරගෙන තිබ්බා. ඇත්තටම ඉතින් එතන මට තාම ලොකුවට වැඩක් තිබ්බේ නෑ. මොකද ඉතින් මට කරන්න පුළුවන් කැටයන් අලවන වගේ වැඩ ටිකක් නේ. ඉතින් ඒ ටික තාම තිබුණ නැති හින්දා මම එතනට ගිහින් මට පුළුවන් විදිහේ උදව් ටිකක් ඉතින් මම කරා. එදා තමයි ඉතින් වෙසක් කූඩුව කෙලින් කරගත්තේ. මේ වෙසක් කූඩුවේ කොටස් දෙකක් තිබ්බා. උඩ කොටසයි යට කොටසයි කියලා. ඉතින් මේ දෙක එකට සෙට් කරලා කෙලින් කරගත්තේ එදා රෑ. වෙසක් කූඩුවක් හදන එක ලේසි නැහැ. ඉතින් ඇත්තට මේක ලොකු වැඩක්. කට්ටියගේ ලොකු වෙලාවක් ශ්‍රමයක් ඒකට වියදම් වෙනවා. ඉතින් ඒක හදන්නේ ඇත්තටම අපේ හිත සතුටු කරගන්න. ඒ වගේ මේක දකින්න අයගේ හිතත් සතුටු කරන්න බලාපොරොත්තු වෙන තමයි අපි වෙසක් කූඩුවක් හදන්නේ. වෙසක් කූඩුව හදන කට්ටිය දන්නවා වෙසක් කූඩුවක් හදන එක කොච්චර අමාරුද කියලා. අපි අටපට්ටමක් හදන්න උනත් කොච්චර මහන්සියක් ගන්නවද. ඉතින් ඒ වගේ තමයි මේ වගේ ලොකු වෙසක් කූඩුවක් හදද්දී ඒ වගේ 10 ගුණයක විතර මහන්සියක් අපිට ගන්න සිද්ධ වෙනවා. තාම අර මං කිව්ව විදිහට වෙසක් කූඩුව කෙලින් කරගෙන සෙට් කරන ගමන් ඉන්නේ. දැන් තමා ඒකේ හොඳම හරියට ඇවිල්ලා තියෙන්නේ. කට්ටිය බොහොම අමාරුවෙන් අඩි 10ක විතර ලොකු කූඩුව කෙලින් කරගන්න තමා හදන්නේ. මේ ඇවිල්ලා වෙසක් පොයට කලින් දවසේ රෑ දැන් කූඩුව කෙලින් කරලා ඒකේ වයරින් වැඩ ටික යනකොටම කැටයන් ටික අලවලා කූඩුවට අලවන්න තමයි තියෙන්නේ. චමෝ ඉලාවුණානේ මම කිව්වේ ෆොටෝ එකක් කියලා. හරි වීඩියෝ කරලා පොඩ ආයෙ ගන්නවද? ඉතින් දැන් කරන්නේ හොගාලා කැටයන් ටික කපනවා, කැටයන් කොලවල අලවනවා. ඒ ටික තමයි ඊට පස්සේ තමයි කූඩුවට කැටයන් ටික අලවන්න තියෙන්නේ. කැටයන් ටික කූඩුවට අලවන්න කලින් ගත්ත වීඩියෝ එකක් තමයි මේ. අපි කොහොම හරි එදා මුළු රෑම ඇහැරන් ඉඳලා පහෝදා වෙනකොට කැටයන් කළු කැටයම සුදු කොලේ අලවලා ඉවර කරගත්තා. ගෝ ඉස්සරහට නෑ පැත්තට ලස්සන එදා හවස් වෙද්දී කොහොම හරි කූඩුව ඔක්කොම අලවලා ඉවර වෙලා මේ දැන් අපි කට්ටිය ඉන්නවා. කූඩුව ලයිට් දාලා ඕපන් කරන්න තමයි යන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපි බදුල්ලේ හදපු වෙසක් කූඩුවේ වැඩ ටික ඉවර වුණේ. ඉතින් අපිට වෙසක් දවසේ රෑ 8 වෙද්දී කූඩුව ලයිට් දාලා ඔක්කොම කරලා විවෘත කරගන්න පුළුවන් වුණා.
ඔන්න දැන් මම පෙන්නන්නේ අපේ කැම්පස් එකේ තිබ්බ වෙසක් කලාපේ. ගිය අවුරුද්දේ අපි වෙසක් කලාපෙට අපි තමයි කූඩුව හැදුවේ. කියන්නේ අපි ෆස්ට් ඉයර් ඉන්න කාලේ. දැන් මේ අවුරුද්දේ වෙසක් කලාපෙදී වෙසක් කූඩු ටික හදන්නේ අපේ ජූනියර්ස්ලා. කියන්නේ දැන් ෆස්ට් ඉයර් ඉන්න කට්ටිය. මේ පෙන්නන කූඩු ඔක්කොම එයාලා එක එක ඩිග්‍රී වලින් හදපු කූඩු තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බදුල්ලේ හදපු වෙසක් කූඩු වැඩ ටික ඉවර කරලා ඒක විවෘත කරලා කැම්පස් එකට ගිහින් කැම්පස් එකේ මේ තිබ්බ ලස්සන වෙසක් කූඩු ටිකත් බලලා තමයි මම බෝඩිමට ගියේ. ඉතින් ඔයාලගේ වෙසක් දවසත් කොහොමද ගත වුනේ කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මගේ වෙසක් දවස මෙහෙම තමයි ගත වුනේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. bye.